අපි කතා කරන්නේ වීදුරු රසදී උෂ්ණත්වමානය. මර්කරි ඉන්ඩස් සදාගන්න ආකාරය බලමු. හරස්කඩ ඒකාකාරී දෙකලවර විවෘත සිහින් වීදුරු කේශී නලයක් ගෙන පහත සඳහන් පිළිවෙලට සෝදාන් පිරිසිදු කරගන්න. තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ තනුක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ප්‍රබල බස්මයෙන්, තනුක HCl හෝ තනුක නයිට්‍රික් වැනි ප්‍රබල අම්ලයකින්, අනතුරුව ආශ්‍රිත ජලය. අනතුරු බන්සන් දැල්ලට අල්වා නලය වියලා ගන්න. නලය එක් කෙළවරක් ප්‍රබල බන්සන් දැල්ලකට අල්ලමින් කරකවමින් එම කෙළවර සංවෘත කරන්න. සංවෘත කරගත් කෙළවර බන්සන් දැල්ලකට අල්ලා කරකවමින් විවෘත කෙළවරේ පිබීමෙන් සංවෘත කරගත් කෙළවරේ බල්බයක් සාදාගත හැකියි. අනතුරුව මෙම නලය රූපය දැක්වෙන ආකාරයට සිරස් ආධාරකයකට සවි කර නලයේ ඉහළ කෙළවරට රබර් නර කැබැල්ලක් මගින් කුඩා පුනීලක් සම්බන්ධ කර එම පුනීලය රසදියෙන් පුරවා බන්සන් දැල්ල මගින් රත් කරන්න. එවිට රසදිය තුළින් බුබුලනය වෙමින් වාතය කිසියම් ප්‍රමාණයක් ඉවත් වන අතර අනතුරු බන්සන් දාග ඉවත් කළ විට නලය තුළ වාතය සංකෝචනය වීමෙන් බල්බය තුළ රසදිය බිඳු කිහිපයක් ඇතුළු වේ. නැවත බන්සන් දාග මගින් බල්බය රත් කරන විට සෑදෙන ඝන රසදිය වාෂ්ප ඉහළට යාමේදී එයට ඉහළින් වූ වාතය රසදිය තුළින් බුබුලනයේදී ඉවත් වේ. අවශ්‍ය පමණට වාතය ඉවත් වූ පසු බන්සන් දාග ඉවත් කළ විට බල්බයට අවශ්‍ය පමණ රසදිය පුරවා ගත හැකියි. හරි. ඊළඟට අචල ලක්ෂ්‍ය ලකුණු කිරීම තමයි තියෙන්නේ. සෙල්සියස් පරිමාණයට අනුව. ඉහළ අචල ලක්ෂ්‍ය ලකුණු කිරීම හිප්සෝමීටරය මගින්. හරි. මේ තියෙන හිප්සෝමීටර. හිප්සෝමීටරය තුල ඇති ජලයේ වාෂ්පයෙන් පවතින විට මැනෝමීටර බාහුව දෙකේ ද්‍රව මට්ටම් සමාන වනසේ බන්සන් දැල්ල පාලනය කර නලය තුළ රසදිය මට්ටම ඉහළ නැග ස්ථාවරවන ලක්ෂ්‍ය ඉහළ අචල ලක්ෂ්‍ය ලෙස ලකුණු කරන්න. CSS මැනෝමීටර ද්‍රවයේ එක මට්ටමේ තියෙද්දී CSS උෂ්ණත්වයෙන් මේක ලකුණු කරන්න. පහළ අචල ලක්ෂ්‍ය ලකුණු කිරීම. ඉහත සැකැස්මේ අයිස් කැටම් යවීමෙන් ලැබෙන ජල ස්තරයක් උෂ්ණතමානය හා අයිස් කැට අතර පිහිටීමේ ඒවා අතර මනා තාප සම්බන්ධයක් පවතීම හේතුවේ. එහිදී අයිස් කැට තියවීම පවතින විට උෂ්ණතමාන නලය තුළ රසදිය මට්ටම පහළ බැස ස්ථාවර වන ලක්ෂ්‍ය පහළ අචල ලක්ෂ්‍ය 0 සෙල්සියස් ලකුණු කළ යුතුයි. අනතුරු උෂ්ණතමානය මැනීමට බලාපොරොත්තු වන උපරිම උෂ්ණත දක්වා බල්බය රත් කර රසදිය මට්ටම ඉහළ නැග ස්ථාවර වූ පසු ඊට මදක් ඉහළින් නලය කඩා බන්සන් දැල්ලකට අල්ලා එම කෙළවර සංවෘත කළ යුතුය. අවසානයේදී අචල ලක්ෂ්‍යයන් දෙක අතර පරතරය සමාන කොටස් 100කට වෙන් කර එම කොටස් වලින් පරිමාණය දීර්ඝ කළ යුතුය. වීදුරු රසදිය උෂ්ණතමානයේ වාසි උපකරණය සරලයි, හැසිරවීම හා ප්‍රවාහනය පහසුයි. උෂ්ණතමාන බල්බේ කුඩා නිසා තරමක් කුඩා ස්ථානවල කුඩා පදාර්ථ ප්‍රමාණයක උෂ්ණත්වය මැනගත හැකියි. නමුත් ඊට වඩා කුඩා ස්ථාන උෂ්ණත්වය මැනගත හැකි උෂ්ණතමාන තියෙනවා. ඉක්මන් ප්‍රතිචාරයක් ඇත. රේඛීය පරිමාණයක් ඇති නිසා එකවර පාඨාංකයක් ලබා දෙයි. ඉක්මන් ප්‍රතිචාරයක් ඇති නිසා ක්ෂණික වෙනස් වීම පවතින උෂ්ණත්වය මැනගන්න පුළුවන්. විශේෂයෙන්ම ද්‍රවයන් සිසිලන වක්‍ර නිර්මාණය කිරීමෙන් මේ උෂ්ණතමානය යොදා ගන්නවා. දෝෂ හා වාස. මේ උෂ්ණතමානය ඉතා නිවැරදි නොවේ. ඊට හේතුව භාවිතාන උෂ්ණත්ව ගුණාංක රසදිය පරිමාව උෂ්ණත්ව සංවිචලනයේ සල් රේඛීය නොවන බැවින්. මේ වගේ චලනයක් කියන්නේ සල් රේඛීයම නැහැ. V සමාන V0 වාරක් එකදන AT ටදන VT වර්ග ආකාරය ප්‍රස්ථාරයක්. ඊට ප්‍රක්‍රිය සමීකරණය V සමාන V0 වාරක් එකදන AT ටදන VT වර්ග වේ. V0 කියන්නේ 0 සෙල්සියස් ඉරි පරිමාව. AV කියන්නේ නියත. මේ නිසා පරිසරයක නිවැරදි උෂ්ණත්වයේ ඉදිරිව වීදුරු රසදිය උෂ්ණතමානයේ පාඨාංග ප්‍රස්ථාරගත කළ විට ලැබෙන ප්‍රස්ථාරය පහත ආකාර වේ. නිවැරදි උෂ්ණත්වය ඉදිරි උෂ්ණතමාන පාඨාංගය. නිවැරදි උෂ්ණතමානයක් සඳහා නම් මේ වගේ කඩිරින් දක්වන රේඛීය ප්‍රස්ථාරයක්. නමුත් වීදුරු රසදිය උෂ්ණතමානයේ ප්‍රස්ථාරය මේ වගේ වක්‍ර ප්‍රස්ථාරයක් තියෙනවා. වීදුරු රසදිය උෂ්ණතමාන පරාසය වෙන 39 සෙල්සියස් ඉඳන් 500 සෙල්සියස් දක්වා වේ.
රසදිය වල තාපාංකය 350 සෙල්සියස් වූද උෂ්ණතමාන නලය තුළ රසදිය ඉහළින් ඇති අවකාශයේ අඩු පීඩනයකට පවතිමින් නයිට්‍රජන් වැනි වායුවක් අන්තර්ගත කර ගැනීමෙන් පරාසය ඉහත පරිදි වැඩි කර ගන්න පුළුවන්. ඉහත ප්‍රස්ථාරයට අනුව වීදුරු රස උෂ්ණතමානය එය ක්‍රමාංකනය කරන උෂ්ණත්වයන් වන 0 සෙල්සියස් සහ 100 සෙල්සියස් නිවැරදිව ප්‍රකාශ කරන අතර අනෙකුත් උෂ්ණත්වවලදී එය එන්න පාඨාංකය නිවැරදි උෂ්ණත්වයට වඩා ස්වල්පයක් වශයෙන් අඩු හෝ වැඩි හෝ සමාන වීම සිදු විය හැකිය. මෙම උෂ්ණතමානයේ බල්බය පෘෂ්ඨයක් සමග හොඳින් ස්පර්ශ නොවන නිසා එවගේ පෘෂ්ඨ මත උෂ්ණත්වය හොඳින් මැනගන්න බෑ. වීදුරු වල සුවිකාරී ගලන ප්ලාස්ටික් ෆ්ලෝ යන ගුණාංගය නිසා කල්ගත වීමේදී බල්බයේ පරිමාණ වෙනස් වීම හේතු වෙන්න දෝෂ ඇති විය හැකිය. හරි ළමයි, බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.